හරි. මාස 4න් O level ගණිතය කොට දාන්න තමයි හදන්නේ. මේක වෙනම වැඩක්. ඒ කියන්නේ මුළු විෂය නිර්දේශයම ආවරණය වෙනවා. 10 11 දෙකේ තියෙන මුළු විෂය නිර්දේශයම ආවරණය වෙනවා. හැබැයි 10 11 දෙක නෙවෙයිම උගන්වන්නේ. ඒ දෙක විතරක් නෙවෙයි. මූලික දැනුම ඉඳන් 6 7 8 9 ඔය දැනුමත් එක්කම තමයි උගන්වන්නේ. ඒ කියන්නේ බිඳුවේ හිටියත් කෙනෙක්ට මේ මාස 4න් ගේමක් ගහලා නැගිටින්න පුළුවන්. හරි. මේක විශේෂිත වැඩපිළිවෙලකට හදපු වැඩක්. ඒ කියන්නේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක අනුව ටොපික් වයිස් විදිහට මේකේ ටියුට් හදලා ඒ විදිහට වෙනම යන වැඩක්. මේ වැඩේ හරියට කරගත්තොත් බිඳුවේ ඉන්න ළමයට ඒකට උනත් යන්න පුළුවන්. ඒ කියන්නේ අපි සරල ගානෙන් පටන්ගෙන විභාග ගණන් දක්වා අපි පුරුදු කරනවා. ඊට පස්සේ මේ අතරතුර දැන් පාඩම් ටික ආවරණය වුණාට පස්සේ ඒ කියන්නේ පාඩම් ටික සාමාන්‍ය ටිකක් ආවරණය වෙද්දී අපි පේපර් කරනවා. පේපර් ටයිම් තියලා ටයිම් මැනේජ් කරගෙන කොහොමද පේපර් එක ලියන්න ගානකට කොච්චර කාලයක් හම්බ වෙනවද? ඒ ගාන තුල කොච්චර වෙලාවද කෙනෙක්ට රැඳෙන්න පුළුවන්? එතකොට ඒ ගානෙන් එහා පැත්තට යනවද වෙන ගානකට යනවද? අන්න ඒ දේවල් ඔක්කොම පුරුදු කරනවා. ඒ කියන්නේ ගානකට හම්බෙන වෙලාව ඇතුළත කොහොමද මේ ගාන කරන්නේ? ඒ සෑම දෙයක්ම පුරුදු කරලා මේක විභාගයට ඕන මට්ටමට ළමයව හදනවා. හරි. දැන් අද අපි මූලිකම දෙයක්. ඒ කියන්නේ සමීකරණ විසඳීමෙන් තමයි පටන් ගන්න. හරි. සමීකරණ විසඳීම. 7 8 දැනුම. 7 8 දැනුමින් තමයි මේක කරන්නේ. හරි. 7 8 දැනුම පාවිච්චි කරලා මේක කරන්නේ. හරි. අපි බලමු සමීකරණ අපි ඉස්සර බලමු සරල සමීකරණ. හරි. සරල සමීකරණ. සරල සමීකරණ වලට යන්න කලින් අපි පොඩ්ඩක් බලමු මේ. හරි. සරල සමීකරණ වලට යන්න කලින් අපි බලන්න ඕන කොහොමද මේ ධන නිකිල ඍණ නිකිල අතර සම්බන්ධනේ. ධන ඍණ. අන්න ඕව අතර පට්ට වැදගත් දෙයක් තමයි ඔය ධන ඍණ කතන්දරේ නේ. දැන් හිතන්න ධන 2 ඍණ 4. ධන 2 ඍණ 4. කොහොමද අපි මේකට උත්තරයක් ගන්නේ? හරි. මේ ඇවිල්ලා 7 වසර. ධන 2 ඍණ 4. හරි. අපි ඉගෙන ගන්නවා මොකද්ද? දෙන්නගේ ලකුණු අසමානයි. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණු දානවානේ. ලොකු එක්කෙනා කීයද? 4 2. 4න් 2ක් 2යි. ලොකු එක්කෙනාගේ ලකුණ ඍණ. කොහොමද අපි ඉගෙන ගන්න? හැබැයි මේක තව විදියක් තියෙනවා මෙහෙම හිතන්න. එහෙම හිතන්න පුළුවන් අය එහෙම හිතලා ගන්න. එහෙම හිතන්න බැරි අය මෙහෙම බලන්න. මෙයා ඉන්නේ ධන. මෙයා ඉන්නේ ඍණ. ලකුණු ප්‍රතිවිරුද්ධයි. දැන් ඔයාලා පන්ති වල උනත් හතුරු දෙන්නෙක් එක තැන තියාගන්න එක තැන ඉඳලා තියන්න බෑ. නේ? හතුරු දෙන්නෙක් එක තැන ඉඳලා තියන්න බෑ. උන් දෙන්න ගහ ගන්න. කියන්නේ ඇඟපත ලොකු එකා පොඩි එකාට ගහන. හැබැයි යාළුවෝ දෙන්නෙක් එක තැන ඉඳලා තියන්න පුළුවන්. අවුලක් නැහැ. උන් දෙන්න ෂේප් එකේ ඉන්න විදිහටම ඉඳගෙන ඉන්නවා පාඩුවේ. යාළුවෝ. හැබැයි හතුරු දෙන්නෙක් තියන්න බෑ. උන් දෙන්න ගහ ගන්න. අන්න ඔය කතන්දරේ තමයි මෙතනත් වෙන්නේ. දැන් මෙතන බලන්න. මෙයා ධන මෙයා ඍණ. ලකුණු අසමානයි කියන්නේ උන් දෙන්න හතුරු. නේ? ලකුණු අසමානයි කියන්නේ උන් දෙන්න හතුරු. හතුරු මොකද කරන්නේ? ගහ ගන්නවා. ඒ කියන්නේ වැඩි ඇඟපත තියෙන හයිය තියෙන එක පොඩි එකට ගහලා අයින් කරලා දානවා. අන්න ඒ වැඩේ තමයි මෙතන වෙන්නේ. බලන්න මෙතන දෙන්න දිහා බැලුවම පේනවා මුන් දෙන්න හතුරු දෙන්නේ. ධන 4 ඍණ 4 ධන 2. දෙන්න හතුරු. හතුරු නම් මොකද කරන්නේ? ලොකු එකා පොඩි එකාට ගහනවා. ලකුණ ගැන හිතන්න එපා. ඉලක්කමෙන් ලොකු කවුද? 4නේ. ඉලක්කමෙන් ලොකු 4. 4 ගිහිල්ලා 2ට ගහනවා කියන්නේ 4න් 2ක් අඩු කරනවා. මොකද්ද උත්තරේ? 2යි. මෙතනට එන්න ඕන ලකුණ මොකද්ද? දැන් ලොකු එකා නම් පොඩි එකාට ගැහුවේ මෙතන චණ්ඩියා කවුද? ලොකු එකා. ලොකු එකාගේ ලකුණ තමයි ඍණ. ඍණ 2. තේරුණාද? ඔය පොඩි ළමයින්ට පවා තේරෙන ක්‍රමයකට තමයි ඔය කියලා දුන්නේ. අර විදියට පුළුවන් අය ඒ විදියට කරන්න. හරි. දැන් මේ විදියට තව ගණනක් අපි හිතමු. ඍණ 5 ධන 3. යාළුවෝද හතුරුද? ඍණ ධන නේ. මෙයා ධන මෙයා ඍණ.
බලපුවම පේනවා මුන් දෙන්න හතුරු නම් මොකද කියන්නේ වැඩි ඇඟපත තියෙන එක. ඒ කියන්නේ ලකුණ ගැන හිතන්න එපා. 5 ගිහිල්ලා 3ට ගහනවා. 5න් 3ක් උනා කරනවාද අඩු කරනවා 2යි. ලකුණ එන්න ඕන ලොකු එක්කිනාගේ ලකුණ මොකද්ද? ඍණ. හරිද? හරි. දැන් බලමු අපි ඍණ 3 ඍණ 2 දෙන්න යාළුවනේ. මෙයා ඍණ මෙයා ඍණ. දෙන්න යාළුවෝ අවුලක් නැහැ. උන් දෙන්න යාළුවෝ එක තැන ඉඳලා තියන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? මුන් දෙන්න එකට එකතු වෙනවා. 3යි 2යි 5යි. දෙන්න එකතු වුණා. දෙන්නගේ ලකුණු ඍණ. නේ? දෙන්න යාළුවෝනේ. උන් යාළුවෝ ගහගන්න නැහැ. උන් දෙන්න මේ විදියටම ඉන්න විදියට ඕම ඉන්නවා. එහෙනම් හිටිය විදිය කොහොමද? ඍණ. එහෙනම් එන්න ඕන ඍණ. හරිද? ඊට පස්සේ ධන 2 ධන 3 මේක ඕන එකට පුළුවන් නේ. මෙතන වෙන්නේත් ඒ වැඩිනේ. 2යි 3යි එකතු වුණාම 5යි. ඕන කෙනෙක් දන්නවා ඒක. හැබැයි මෙතනත් වෙන්නේ අර වැඩේනේ. මෙයා ධන මෙයා ධන දෙන්න යාළුවෝ එක තැන ඉඳලා තියන්න පුළුවන්. දෙන්නම එකට එකතු කරානේ 3යි 2යි 5යි. උන් දෙන්න හිටිය විදියටමයි ඉන්නේ ධන. හරි. හරි. දැන් බලන්න මේක. දෙකයි x ඍණ 3යි x. හරි. 2x ඍණ 3x. අපිට පුළුවන් සජාතීය පද සුළු කරන්න. සජාතීය පද කියන්නේ මොනවද? සජාතීය පද එකම ජාතියේ පද. මෙයත් x මෙයත් x. එහෙනම් දෙන්නම එකම ජාතිය. අඹ ගෙඩි වගේ. x කියන්නේ අඹ ගෙඩි නම් මෙන්න අඹ ගෙඩි 3ක් තියෙනවා මෙන්න අඹ ගෙඩි 2ක් තියෙනවා. එකම ජාතියේ පද. හරි. සජාතීය පද. මේගොල්ලෝම අපිට සුළු කරන්න පුළුවන්. එකම ජාතියේ පද සුළු කරන්න පුළුවන්. මෙතන වෙන්නේ තාම අර වැඩේම තමයි. මොකද්ද? ඍණ 3ix ධන 2ix. යාළුවෝද හතුරුද? මෙයා ඍණ 3යි මෙයා ධන 2යි. මෙතන තියෙනවා අඹ ගෙඩි ඍණ 3. මෙතන තියෙනවා අඹ ගෙඩි ධන 2. x කියන්නේ අඹ ගෙඩි කියලා දන්නකො. අඹ ගෙඩි ඍණ 3යි අඹ ගෙඩි ධන 2. හරි. දැන් මෙතන වෙන්නේ ලකුණු අසමානයි. ලකුණු අසමානයි නම් චණ්ඩියා ගිහිල්ලා පොඩි එකාට ගහනවා. කවුද චණ්ඩියා? 3. 3ෙන් 2ක් අඩු කරාම 1x. අපි 1x කියලා ලියන්නේ නැහැ. ලියන්නේ x කියලානේ. 1x කියලා ලියන්නේ නැහැ නිසා. ලිව්වත් වැරද්දක් නැහැ. 1x කියලා ලියන්නේ නැහැ. වැඩක් නැහැ x. හරි. x ලකුණ මොකද්ද වෙන්න ඕන? ලොකු එක්කිනාගේ ලකුණනේ. ලොකු එක්කිනා 3 එයාගේ ලකුණ මොකද්ද? ඍණ. තව එකක් බලමු. හරි. සජාතීය පද තියෙන්නේ. සජාතීය පද එකම ජාතියේ පද. එකම ජාතියේ පද තියෙන්නේ. හැබැයි මෙයා ධන මෙයා ධන. ධනයි දෙන්න යාළුවෝ නම් මොනවාද දෙන්න එකතු වෙනවා. එකතු වෙලා ඒ ලකුණෙන්ම තමයි ඉන්නේ නේ. වෙනස් වෙන්නේ නැහැ නේ යාළුවෝ ගහගන්න මරාගන්න. 5යි 3යි 8යි. එහෙනම් ධන 8යි y. ධන 8යි y ඍණ 6යි y. ඔවා ලියලින්න ඕන හිතෙන් ගන්න පුළුවන් මුරුදුනා. හරි. ධන 8යි y ඍණ 8යි y. ධන 8යි ඍණ 6යි. ධන 8යි ඍණ 6යි. ධන 8යි ඍණ 6යි. දෙන්නගේ ලකුණු අසමානයි. එහෙනම් මුන් දෙන්න හතුරු නේ. ලොකු එක්කෙනා ගිහලා පොඩි එක්කෙනාට ගන්නවා. කවුද මෙතන ලොකු? 8. ලකුණු ගැන හිතන්න එපා. මම කියන්නේ ඉලක්කමෙන්. හරි. මෙතන ලොකු 8 මෙතන පොඩි 6. ලොකු එක්කෙනා ගිහලා පොඩි එක්කෙනාට ගහනවා කියන්නේ 8න් 6ක් අඩු වෙනවා. 8න් 6ක් අඩු කරාම 2යි. y එහෙමයි. අඹ ගෙඩි y. මෙතන ලකුණ ලොකු එක්කෙනාගේ ලකුණ දාන්න. හරි. ඔය ටික හොඳට ඔළුවට වැදුනේ නැති කියලා හිතනවා. ටිකක් හිත වීඩියෝ එක නවත්තලා බලලා හොඳට හිතලා මේක මොකද්ද කරේ කියලා Tamanට ඕන නම් නෝට් එකක් දාගෙන ඒවා හිතලා බලලා හිමීට වීඩියෝ එක බලන්න. හරි.
ඊළඟට තියෙන්නේ නිකිල ගුණ කරන්න. හරි ධන ඍණ නිකිල ගුණ කරන්න. අපි දන්නවා ධන සංඛ්‍යා දෙකක් ගුණ කරොත් එන උත්තරේ ධනම. ඒක සාමාන්‍ය දෙයක් නේ. දෙවරක් තුන කිව්වොත් දෙවරක් තුන කියන්නේ ධන දෙක ගුණ කිරීම ධන තුන. 6යිනේ. ධන 6යි. ඉතින් ඒක ඕන මොඩේ දන්නවනේ. ඉතින් දෙන්න ධනයි ධනයි ගුණ කරාම උත්තරේ ධනයි. නේ? ධන දෙක ගුණ කිරීම ධන 3 ධන 6යි. ඇයි ඒ ධන ගුණේ මුන් දෙන්න එකම. ඒ කියන්නේ මුන් දෙන්න එකම ලකුණුනේ. මෙයක් ධන මෙයක් ධන. හරිද? එහෙනම් සමාන ලකුණු ගුණ කරොත් එන උත්තරේ ධනයි. එහෙනම් ඍණයි ගුණ කරත් එන උත්තරේ මොකද්ද? ධනම තමයි. ඍණයි ගුණ කරොත් එන උත්තරේ ධනම තමයි. ධනයි ගුණ කරත් ධනයි. ඍණයි ගුණ කරත් ධනයි. කියන්නේ සජාතිය පද එකම ලකුණු තියෙනවා නම් ඒවා ගුණ කරපු ගමන් එන උත්තරේ ධනයි. ඊට පස්සේ අපි බලමු වෙනස් ලකුණු. ඍණ ගුණ කිරීම ධන. ඍණ ගුණ කිරීම ධන. ඍණයි ධනයි ගුණ කරනවා. නේ? ඍණයි ධනයි ගුණ කරනවා. ධනයි ඍණයි ගුණ කරාම දෙන්නගේ ලකුණු වෙනස්. දැන් එකම જાතිය තිබ්බේ හින්දා ධන වුණා. එහෙනම් වෙනස් ලකුණු තියෙනවා නම් උත්තරය ඍණ වෙන්න ඕන. ඍණ ධනෙන් ගුණ කරත් එකයි ධන ඍණෙන් ගුණ කරත් එකයි. දෙකම එකයි නේ. දෙවරක් පහ ගුවත් එකයි පස්වරක් දෙක කිව්වත් එකයි. ධන ඍණෙන් ගුණ කරත් එකයි ඍණ ධනෙන් ගුණ කරත් එකයි. එහෙනම් ලකුණු අසමානයි එන උත්තරය ඍණ. හරිද? අන්න ඔය චුට්ටක් මේවා මම මේ මූලික දෙයක් කියලා දුන්නේ. මේවා ආයි මම කරනවා. හරි. දැන් මෙතනදී කරා ආය බීජ ගණිතයේදී ආය කරනවා. බීජ ගණිතයේ පාඩමේදී ආය මම මේ ටික කරනවා. ආය හැම ගානක්ම හදද්දි මේවා මතක් කරනවා. ධනයි ඍණයි මේක ඔළුවට වදිනකන් හැම ගානක් පාසා මේක මම ආයි මතක් කරනවා මේක. අද මම මේ පොඩ්ඩක් කියලා දෙනවා. අද දවසට ඕන් ටිකට. හරි. හැම ගානක් ඇතුළෙම මේවා යනවා. එතකොට මම ආයි මේවා මතක් කරනවා. මේ මාස 4ක්දී මේක 100,000 වාරයක් ඔළුවට වැදිලා තියෙනවා. හරි. හැබැයි මාස 4 ඒ විදිහට එක දිගට මේක භාවනාවක් වගේ ඉන්න වෙනවා. හරි. හරි. දැන් යන් අපේ මාතෘකාවට. තාම මාතෘකාවට ආවේ නැහැ. මේවා ඕනනම් නෝට් කරගන්න. මේවා ඕනනම් වීඩියෝ එක නවත්තලා නෝට් කරගන්න. දැන් තමයි අපි සරල සමීකරණ වලට එන්නේ. හරි. දැන් මොකද්ද මේ? x ධන 1 සමානයි 3යි. දැන් ඔයගොල්ලන්ට මතකයිද 7 වසරේදී VGය ප්‍රකාශන ගොඩනැගීම VGය ප්‍රකාශන ගොඩනැගීම ඊට පස්සේ VGය සමීකරණ ඕවා එහෙම ගොඩනැගුවා. ඒ කියන්නේ කෙනෙක් යනවා කඩේකට පොල් ගෙඩියක් ගන්න. ආය සීනි 500කුත් ගන්න. ඊට පස්සේ මෙයා මෙච්චර ගාණක් දුන්නා. එහෙනම් මේකට ප්‍රකාශනයක් ගොඩනගන්න. අන්න ඔය වගේ 7 වසරේදී දෙයක් ඉගෙන ගත්තා. ඔය සරල සමීකරණ ගොඩනැගීම. නේ? සරල සමීකරණ ගොඩනගන්න ඔය 7 වසරේදී එහෙම ඉගෙන ගත්තා. ඒ විදිහට ගොඩනගපු සමීකරණ තමයි මේ. ඒ කියන්නේ x ට එකක් එකතු කරාම 3ට සමානයි. නේ? x ට එකක් එකතු කරාම 3ට සමානයි. එහෙනම් මට කියනවා x හොයන්න. නේ? x ට එකක් එකතු කරාම 3ට සමීකරණ ඇත්තටම තියෙන සරල සමීකරණ වල තියෙන සරලම ගානක් මේක. හරි අපි ඉස්සරහට හොඳ ගණන් වලට යනවා. x ට එකක් එකතු කරාම 3යි. දැන් මෙතන අපි කරන වැඩේ තමයි මේ x හොයාගන්නවා කියන එකේ තේරුම තමයි මේ x ට වද දීලා ඉන්නේ උන් අහක් කළා දාන්න. x ට වදයක් වෙලා ඉන්න අයව අයින් කරලා දාන්න. දැන් මෙතන x ට වදයක් වෙලා ඉන්නේ කවුද? x හොඳට ඉඳලා මේ පාඩුවේ තමන්ගේ පාඩුවේ ඉඳලා එයාට මොකක් වෙලාද? එකක් එකතු වෙලා. දැන් හොඳට හිටපු x ට එකක් එකතු වෙලා. එහෙනම් මේ x ට කරදරයක් වෙච්ච කෙනාව ඉස්සෙල්ලා නැති කරලා දෙන්න. x ට කරදරයක් වෙච්ච කෙනාව නැති කරා නම් x තනි වෙනවනේ. x තනි වුණා නම් x ට උත්තරයක් එනවා. අපි හැමතිස්සෙම බලන්නේ මේ නොදන්නා පදේ තනි කරගන්න. නොදන්නා පදේ තනි කරගන්නොත් ගද්දී එයාට උත්තරයක් එනවා. හරි.
දැන් x ට වදයක් වෙලා තියෙන්නේ ධන 1. අන්න දැන් මං කියපු එක එනවා හරි. ධන 1 හතුරව මං ගේනවා මෙතනට. ධන 1 තියෙනවා. ධන 1 හතුර නම් ඍණ 1. ධන 1 හතුර ඍණ 1. ඇයි බලන්න මෙයාගේ ලකුණ ධන. මෙයාගේ ලකුණ ඍණ. දැන් ගිහිල්ලා ලොකු එක්කෙනා පොඩි එක්කෙනාට ගහනවා. අපි ලකුණු දිහා බලන්නේ නැතුවනේ ලොකුයි පොඩි බැලුවේ. අඩ එහෙම බැලුවම දෙන්නම ලොකුයිනේ. දෙන්නගෙන් කිව්වා ලොකුත් නෑ පොඩිත් නෑ. එක ගිහිල්ලා එකට ගහපු ගමන් උන් දෙන්නම නැති වෙලාම යනවා. උන් දෙන්නගෙන් බලය එක සමානයි. එක එකෙන් අඩු කරපු ගමන් බිඳුව වෙලා යනවා. උන් දෙන්නම කියලා වෙලා යනවා. දැක්කද? ධන 1 හතුරා ඍණ 1 බිඳුව. එහෙනම් මට කියන්න ධන 5 හතුරා ආවුද? ඍණ 5. එතකොට මොකක්ද වෙන්නේ? බිඳුව වෙලා යනවා. එහෙනම් මට කියන්න ධන x ගේ හතුරා ඍණ x බිඳුව. ධන 3x ගේ හතුරා ඍණ 3x බිඳුව. ඍණ 8 හතුරා ධන 8. ඍණ 8 හතුරා ධන 8 බිඳුව. තේරුණාද? මට ඕනේ මෙයාව මේ ධන එක නැති කරගන්න නම් මම බලෙන් ගේනවා මෙතනට එයාගේ හතුරක්. බලෙන් ගේනවා මම එයාගේ හතුරක්. හරි මේවත් ඕන නෝට් කරගන්න. හරි. දැන් බලන්න x ධන 1 සමානයි 3. x ධන 1 ධන 1 නැති කරන්න මම බලෙන් ගේනවා මෙතනට ඍණ 1. මම දැන් කරපු වැඩේ වැරදි. හරි. තරාදියක් සමබරව තියෙද්දී මම කරනවා ගිහිල්ලා මේකට තව මොකක් හරි දෙයක් දානවා. තව පඩියක් දානවා. වැඩේ කැතයිනේ. ඒක උන සමබර නැහැ. එහෙනම් ඔන්න දැන් මෙහෙම සමබරව තියෙද්දි මම මේකට ග්‍රෑම් 50 පඩියක් දැම්මා නම් මේ පැත්තට ග්‍රෑම් 50ක් දැම්මා නම් ආය සමබරයිනේ. අන්න ඔය වැඩේ තමයි මෙතනත් වෙන්නේ. මේ සමීකරණ වල සිද්ධාන්තය අල්ලගන්න. එතකොට ඕන දෙයක් කරගන්න පුළුවන්. හරි සිද්ධාන්ත නැතුව ගණන් 500ක් හදුවත් වැඩක් නැහැ. හරි බලන්න. මේන්න මේ ඍණ එක මං ගෙනල්ලා බලෙන් දැම්මේ. එහෙනම් මේ සමාන ලකුණේ මේ පැත්තටත් මං බලෙන් ගෙනල්ලා දානවා ඍණ එක. වැඩේ හරිනේ. දැන් බැලන්ස්. අවුලක් නැහැ සමාන ලකුණ හරි. මෙන්න මේ ධන 1යි ඍණ 1යි බිඳුව වෙලා යනවා නේ. අහෝසි වෙලා යනවා උන් දෙන්න. දෙන්න ගහගත්තා ඉවරයි. එයාගේ අතුර මෙයා ඉවරයි. බිඳුව වෙලා යනවා. එහෙනම් ඉතිරි වෙනවා x 3 ඍණ 1 ධන 3 ඍණ 1. මේක නිකන් හිතුවා පුළුවන් 3න් එකක් 2යි. අපේ අර ක්‍රමයට හිතුවා මොකද වෙන්නේ? මෙයා ධන මෙයා ඍණ ලකුණු අසමානයි. කියන්නේ මුන් දෙන හතුරෝ ලොකු එකා ගිහලා පොඩි එකාට ගහනවා. 3න් එකක් අඩු කරා ලොකු එක්කෙනාගේ ලකුණ තමයි එන්නේ. x ධන 2. x ධන 2. හරි. ඔන්න ඕක තියෙන සරලම සමීකරණයක්. හැබැයි මේක ඇතුලේ සිද්ධාන්ත භාවිතා වුණා ගොඩක්. හරි. දැන් මෙහෙම එකක් බලන්න. හරි 6යි x සමානයි 18යි. මේවත් අපේ ගණන් ඇතුලේ අපි මේවා මේ පොඩි දේවල් කියලා හිතුවට මේවා ගොඩක් එකතු වෙලා තමයි ලොකු ගණනක් හැදෙන්නේ. ඕන දඩ ගානක් හැදෙන්නේ මේ විදිහේ චූටි දේවල් 2 3ක් 4ක් 5ක් එකතු වෙලා. ඉතින් මේ චූටි දේ දන්නවා නම් අර දේ කරගන්න බැරි කමක් නැහැ. ඒකයි මේ චූටි දේවල් හොඳට ඉගෙනගෙන යන්න. එතකොට ඉතින් අරව උගන්වන්න කවුරුත් ඕනේ නැහැ. Tamanටම ඉගෙන ගන්න පුළුවන්. හරි. 6යි x සමානයි 18. නේ? දැන් x ට වදයක් වෙලා තියෙන්නේ කවුද? 6. 6 නිකන් එකතු වෙලා තියෙන්නේ. නෑ 6න් ගුණ වෙලා. මේක මෙහෙමනේ තියෙන්නේ. 6 ගුණ කිරීම x සමානයි 18. දැන් x ට වදයක් වෙලා තියෙන්නේ 6. එයා ගුණ වෙලා තියෙන්නේ. ගුණ වෙච්ච එකක් නැති කරගන්න නම් අපි ගුණ කිරීමේ හතුරව ගේනවා කවුද? බෙදීම. ඒ කියන්නේ ගුණ කිරීමේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය මොකද්ද? බෙදීම. මම මේකේ 6යි x කියන එක නා බෙදනවා 6. ඒ කියන්නේ 5 2කින් ගුණ කරනවා. ආයි 2කින් බෙදෙනවා. මොකද 5 2කින් ගුණ කරලා ආයි 2කින් බෙදෙනවා. ගුණ කිරීම කරා එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මයේ බෙදීම 2.
දෙකෙන් ගුණ කරා දෙකෙන් බෙදුවා වැඩක් තියෙනවද? පහම තමයි. කරපු දේමයි ආයේ රිටර්න් එකට කරලා තියෙන්නේ. බලන්න. දැන් මේ පැත්ත විතර බෙදලා හරියද? වැරදි. අර තරාදියනේ. තරාදියේ දෙපැත්තටම සමබර වෙන්න ඕන. එහෙනම් මේ පැත්තත් බෙදනවා කීයෙන්ද? 6. 6යි x බෙදීම 6. මේ 6ට මේ 6 කැපෙනවා. ඒ කියන්නේ 6 බෙදීම 6. 6ට 6 ඒවා කීයද? 1යි. 6ට 6 ඒවා 1යි. එහෙනම් x සමානයි 18 බෙදීම 6 කීයද? 3යි. 18 බෙදීම 6 3යි. හරි. ඔන්න තව පොඩි මම මේ පොඩි ගණන් දිදී කරන්නේ ඔයාලගේ ඔළුවට සිද්ධාන්ත දාන්න එක. මේ සිද්ධාන්ත ටික දාගත්තාම අපිට ලොකු ගණන් වලට යන්න පුළුවන්. සිද්ධාන්ත ටික දාගමු. ඊට පස්සේ අපි ලොකු ගණන් වලට යනවා. හරි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒත් x ට වදකාරය කියන්නේ මොකද්ද? බෙදීම දෙක. නේ? බෙදීම දෙක නැති කරන්න මං කියනවා මොකද්ද? ಗುಣ කිරීම දෙක. නේ? දැන් නම් ශනික වෙනවා නේ. අරකේ ප්‍රතිවිරුද්ධ දේ එනවා. නේ? දැන් ඔළුවට ශනික වෙන්න ඕනේ. මම මොකද්ද මෙතන කරන්නේ? මම මොකද්ද මෙතන කරන්නේ? කියන එක ඔළුවට එන්න ඕනේ. x බෙදීම දෙක. x දෙකෙන් බෙදෙනවා නේ. එහෙනම් මම මේක බලෙන් ගුණ කරනවා නේ. දැන් අර තරාදී එක පැත්තකට විතරක් පඩියක් දාලා හරියද? බෑ අපි දෙපැත්තටම දාන්න ඕනේ. දෙකයි. දැන් බලන්න x දෙකෙන් බෙදලා දෙකෙන් ගුණ වෙලා මේ දෙකට මේ දෙක කැපෙනයි දෙකට දෙක ඒවා 1යි. එහෙනම් x සමානයි 3 අරක් 2 කීයද? 6. 3 අරක් 2 6. හරි. හරි. 2x ධන 1 සමානයි 5. 2x ධන 1 සමානයි 5. දැන් බලන්න චූටි වෙනසක් වෙනවා මෙතන. හරිද? දැන් අපි යන්න ඕන x ට වෙච්ච විපත් ටික බලාගෙන. x ට කරදරකාරයෝ මොකද්ද කරේ? මේ x ට වෙච්ච කරදර ටික ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා අපි කරදර එකින් එක අයින් කරනවා. ඒකයි මෙතන වෙන වැඩි. හරිද? ඉස්සල්ලාම වෙච්ච කරදරේ අයින් කරන්න කලින් අපි අන්තිමට වෙච්ච කරදරේ අයින් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ක්‍රමෙන් x ව තනි කරගන්නේ. අන්න ඕකයි මෙතන යන වැඩි. දැන් බලමු x ට වෙලා තියෙන කරදර ටික පිළිවෙලට අපි. හරි. x ව දෙකෙන් ගුණ වෙලා. නේ x ව දෙකෙන් ගුණ වෙලා. ඊට පස්සේ තමයි මොකද්ද වෙලා තියෙන්නේ? එකක් එකතු වුනේ. x දෙකෙන් ගුණ වෙලා ඊට පස්සේ එකක් එකතු වුණා. අන්තිමට විච්ච කරදරේ මොකද්ද? එකක් එකතු විච්ච එක. එහෙනම් අපි ඉස්සල්ලාම අයින් කරන්න ඕනේ මේ අන්තිමට විච්ච කරදරේ. ටිකෙන් ටික තමයි ඌව බේර ගන්න පුළුවන් අපිට. එකපාර මේ ගහලා අයින් කරලා බේර ගන්න බෑනේ. ටිකෙන් ටික බේරගමු. අන්තිමට විච්ච කරදරේ ඉස්සල්ලා අයින් කරමු. ඒක ලේසියි. එකින් එක හතුරු ටික අයින් කරගන්න ඕනේ. දැන් බලන්න. ධන 1 ධන 1 නැති කරන්න මං කියනවා ඍණ 1. ධන 1 නැති කරගන්න මං කියනවා ඍණ 1. එහෙනම් මං තරාදියේ මේ පැත්තට ඍණ 1 ගේන්න වෙනවා. දැන් ඔන්න මගේ 2x තනි වුණා. 5 ඍණ 4 5 ඍණ 1 4යි. දැන් මොකෝ කරන්නේ? දැන් ඉතින් x ව දෙකෙන් ගුණ වෙලා එහෙනම් ගුණ වෙලා නම් එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය මොකද්ද? බෙදීම. එයාව බෙදනවා මං දෙකෙන්. එහෙනම් මේ පැත්තත් බෙදනවා මොකෙන්ද? දෙකෙන්. දෙකෙන් ගුණ වෙලා නම් මං එයාව බෙදලා දානවා. දෙකට දෙක කැපුණම දෙකට දෙක ඒවා 1යි. x සමානයි 4 බෙදීම 2 කීයද? 2යි. හරි. දැන් අපි පොඩි ළමයි වගේ මේක කර ඉන්නේ නැහැ හැමතිස්සෙම. රින ගගා එහෙවින් නැහැ. දැන් යනවා ශනිකව වැඩවලට. හරි. බලන්න.
3x ධන 1 සමානයි 10. 3x ධන 1 සමානයි 10. දැන් ආයේ මෙතන ඍණ 1 මෙතනට ගේනවා එහෙම හිත ඉන්නේ. හරිද? මං කියලා දුන්නේ වෙන ක්‍රමේ. දැන් අපි කෙටි කරගන්නවා වැඩි. මෙතන ඉන්න ධන 1 මේ සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනියනවා කියලා හිතන්න. ඒක තමයි මෙතන වෙන්නේ. ධන 1 වෙනුවට ඍණ 1ක් ගෙනාවා කියන එකේ තේරුම මොකද්ද? මේ ධන 1 නැති කරන්න ඍණ 1ක් ගෙනාවා කියන එකේ තේරුම ඉතින් මේ පැත්තට ඍණ 1නේ ගෙනාවේ. ඒ කියන්නේ මේ ධන 1 මේ පැත්තට ගෙනියනවා මොකක් විදියටද? ඍණ 1ක් විදියට. එකපාර ගන්න. 10 ඍණ 1 කීයද? 9. 10 ඍණ 1 9. 3x සමානයි 9. දැන් මොකද වෙන්නේ? මෙතන ಗುಣ වෙලා ඉන්නේ. x 3ෙන් ಗುಣ වෙලා. ඕනනම් කෙනෙක්ට දෙපැත්තම 3ෙන් බෙදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් x 3ෙන් ಗುಣ වෙලා ඒක මම සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. එතකොට එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය වෙනවා. 3ෙන් ಗುಣ වෙච්ච එකනාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය මොකද්ද? 3ෙන් බෙදෙනවා. x 9 බෙදීම 3යි. ඕන එකපාර උත්තරේ දාන්න. 3යි කියලා හිතෙන් අරන් දාන්න පුළුවන් 9 බෙදීම 3. හරි. අන්න ওই මට්ටමට එන්න ඕනේ. අපි දැන් යන් ගණන් වලට ටිකක්. හරි. යන් අපි ඊළඟ ගණන් වලට. 7x ඍණ 2 සමානයි 12. දැන් මෙතන x ව 7ෙන් ගුණ වෙලා මුලින් උනේ x ව 7ෙන් ගුණ වෙලා ඊට පස්සේ දෙකක් අඩු වෙලා මෙන්න මේ අන්තිමට විච්ච දේ අපි නැති කරගෙන ඉමු. මේ ඍණ දෙක මම සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි ධන දෙක වෙනවා. කොහොමද ආවේ කියන එක මම කියලා දුන්නා. ඒක විච්ච වැඩේ. හරි. උන විදිය මම කියලා දුන්නා. ඒ කියන්නේ මේ පැත්තටම ධන දෙක දාපු එකනේ කරේ. ඒක තමයි අපි මේ කෙටි කරගත්තේ. මෙතන තියෙන 12 මේ පැත්තට දෙක මේ පැත්තට ගෙනියනවා ධන විදියටනේ. 12 ධන දෙක. ඕනනම් හිතෙන් දාගන්න 14යි කියලා. ඒ ලියසින් 7x 7x සමානයි 14යි. මම දැන් කරන වැඩේ x 7ෙන් ගුණ වෙලානේ. x 7ෙන් ගුණ වෙලා නම් මම මේ ගුණ කිරීම සමාන ලකුණෙන් මේ පැත්තට යද්දී ඒක බෙදීමක් වෙනවා. 14 බෙදීම 7. x සමානයි කීයද? 2. තේරුණාද? හරි. දැන් තව ගානකට යන්න. දැන් සට ගාලා අදමු අපි. හරි. මෙතන තියෙන ඍණ 2 එහා පැත්තට ගෙනියනවා ධන 2 7 ධන 2 9යි. මෙතන තියෙනවා 3x. මේ x 3ෙන් ගුණ වෙලා ගුණ වෙච්ච එක සමාන ලකුණේ මේ පැත්තට යද්දී යාගේ ප්‍රතිවිරුද්ධ දේ වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? x 9 බෙදීම 3 කීයද? x සමානයි 3. හරි. දැන් මෙතන පොඩි වැඩක් තියෙනවා. හරි. මේවා මම ආයෙ කරනවා VGA වීජීය පද ඒවා මම වෙනම ටියුට් එකක් හදලා තිනවා ওই වීජීය ප්‍රකාශන වලට. ඒකෙදි මම බීජ ගණිතයට වෙනම ප්‍රකාශ මේ ටියුට් එකක් හදලා තිනවා. ඒකෙදි ආයෙ කරනවා. හරි. බලන්න. මේ වරහණ ඉස්සෙල්ලා ඉවත් කරගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම වැඩක් කරන්නත් පුළුවන්. බලන්න. කෙනෙක්ට ඕන නම් ක්‍රම දෙකම පුළුවන්. කෙනෙක් සමහර දන්න කෙනෙක්ට වරහණ ඉවත් කරගෙන හදන්න පුළුවන්. නැත්නම් මේකේ තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක කරන්නත් පුළුවන්. බලන්න. x ගෙන් 4ක් අඩු වුණා. මුලින්ම x ගෙන් 4ක් අඩු වුණා. අඩු වෙලා ඒ සම්පූර්ණකම. ඇයි මේ වරහණක් දාලා තියෙන්නේ? මේ සම්පූර්ණකම දෙකෙන් ගුණ වෙලා. මොකක්ද උනේ? x ගෙන් 4ක් අඩු වුණා. මේ සම්පූර්ණකම දෙකෙන් ගුණ වුණා. හරි. සම්පූර්ණකම දෙකෙන් ගුණ වුණේ අන්තිමටනේ. එහෙනම් අන්තිමට විච්ච දේ අපි නැති කරගෙන ඉන්නේ. මේ තියෙන ගුණ කිරීම මේ පැත්තට සමාන ලකුණෙන් මේ පැත්තට යද්දි බෙදීමක් වෙනවානේ. එහෙනම් x ඍණ 4 මෙතන තනි වෙනවා. ආයෙ වරහණක් වැඩක් නැහැ නේ මෙතන. 10 දෙකෙන් බෙදුනම 5යි. මෙතන තියෙන ගුණ කිරීමක් මේ තියෙන්නේ. වරහණක් දාලා තියනවා කියන්නේ ගුණ කිරීම. වරහණෙන් පිට ඉන්න කෙනත් එක්ක ගුණ වෙනවා. x ඍණ 4 සමානයි 5යි. එහෙනම් x සමානයි මේ ඍණ 4 එහා පැත්තට ගෙනිච්චා මොකක්ද වෙන්නේ? ධන 9. කෙනෙක්ට මේක ඇත්තද කියලා බලා ගන්න පුළුවන්. දැන් මේ අපි හදපු අරන් 3 x වෙනුවට ආවේ 2නේ. එහෙනම් මේ ප්‍රකාශයේ x වෙනුවට 2 දැම්මම මේ පැත්ත 12 වෙන්න එපායිනේ. x වෙනුවට 2 නම් ආවේ. අපි නිකන් දාලා බලමු. 7 ගුණ කිරීම 2.
14යි 14න් දෙකක් අඩු කරාම 12යි. එහෙනම් අපේ උත්තරේ හරි. මෙතනත් එහෙමයි. අපි බලමු x වෙනුවට 3 දාන්න. 3 වරක් 3 9යි. 9න් දෙකක් අඩු කරාම 7යි. මෙතනත් අපි දාලා බලමු. x කියන්නේ 9. 9න් 4ක් 5යි. 5 වරක් 2 10යි. දැක්කද? මේක අපිට හරිද කියලා බලාගන්න පුළුවන්. හරි. මේක තව ක්‍රමයකට හදන්න පුළුවන් මොනවා. මේව පොඩි ගණන් වුණාට මෙන්න මේ විදිය ගණන් ගොඩක් එකතු වෙලා තමයි හොඳ ගණනක් හැදෙන්නේ. හරි. මේ වරහණ ඉවත් කරගමු. වරහණ ඉවත් කරනවා කියන්නේ මේ දෙකෙන් ಗುಣ වෙන එක වරහණ ඇතුලේ ඉන්න දෙන්නටම අදාළයි. හරි. වරහණ ඇතුලේ ඉන්න දෙන්නටම අදාළයි. දෙක ಗುಣ කිරීම x. ඉස්සෙල්ලා බලන්න ලකුණ දිහා. දෙන්නගෙම ලකුණු දිහා බලන්න. මේ ක්‍රමයේ පුරුදු වෙන්න. ඉස්සෙල්ලා බලන්න ලකුණු දිහා. මෙයා ධනත් මෙයත් ධනයි. ධනයි ගුණ කරොත් එළ උත්තරේ ධනයි. ඇයි ඒ? එකම ජාතිය පද දෙකක් තමයි ගුණ වෙලා තින්නේ. සමාන ලකුණු දෙකක් තමයි ගුණ වුනේ. ධනයි. එතකොට 2x. මෙතන ආයෙ ගුණ කරන්න. ධන ඍණ ලකුණු අසමානයි. ධනයි ඍණයි ගුණ වෙන්නේ. එහෙනම් උත්තරේ ඍණයි. ඍණ 4 නෙවෙයි ඍණ 8යි. දෙවරක් 4 8 ඍණ 8 සමානයි 10යි. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න x දෙකෙන් ගුණ වෙලා 8ක් අඩු වෙලා සමාන වෙලා 10ට. මේ අඩු වෙච්ච 8 එහා පැත්තට ගෙනියනවා එකතු කිරීම 8ක් විදිහට. එහෙනම් 18යි. මෙතන එනවා 2x. 2x සමානයි 18යි නා. මම මේ ගුණ කිරීම දෙක එහා පැත්තට ගෙනියනවා බෙදීම දෙකක් විදිහට. එහෙනම් 18 බෙදීම දෙක 9. 18 බෙදීම දෙක 9. අපි ඔහොම ටිකෙන් ටික යනවා. ටිකෙන් ටික ලොකු ගණන් වලට යනවා. හරි. ඕගොල්ලෝ මේ ගණිතේ ඉන්න අමාරුයි මේක වෙන වැඩක් මේක කියලා හිතන් ඉන්නවා. මම නම් හිතන විදියට තියෙන ලේසිම සබ්ජෙක්ට් එක තමයි ගණිතේ. නැත්තම් මාස 4ෙන් කොට දාන්න බෑනේ. වෙන කිසිම සබ්ජෙක්ට් එකක් ඔය අන්තිම මාස ටිකේ කොට දාන්න බෑ. දැන් ඉතිහාසය අනම්මන ඒ ඒවා පාඩම් කරලා හොඳට තියෙන ෂෝට් නෝට් ගහලා තියෙන්න ඕන. විද්‍යාවත් එහෙමයි ෂෝට් නෝට් ගහලා තියෙන්න ඕන. එන වැඩ. මේ වගේ මොනවා ෂෝට් නෝට් ඕනේ. පොඩි සරල තියරියකින් ලොකු ගණන් සෙට් එකක් හදාගන්න පුළුවන්. හරි. අපි යමු හිමීට යමු. දැන් බලන්න මෙතන. මෙතන පොඩි බය කිරිල්ලක් කරලා තියෙනවා. දැන් බලන්න x 3ෙන් ගුණ වෙලා තියෙනවා මෙතන. එයා 4ෙන් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ දෙකක් එකතු කරලා තියෙනවා. දැන් ඔයාලට හිතෙන්නේ නැද්ද මොකටද යකෝ මේකද විතර වරහලක් දාන්න හේතුවක් නැහැ. ඇත්තටම වරහලක් දාන්න ඕනේ නැහැ. ඇයි? වරහලක් දාන්නේ මොකද? ඒ සම්පූර්ණ එක කොහෙන් හරි ගුණ වෙනවානේ. දැන් මෙහෙම හිතන්නකෝ. මං කියනවා අඹ ගෙඩියක මිල x. පැපල් ගෙඩියක මිල රුපියල් 100යි. හරිද? අඹ ගෙඩියක් x, පැපල් ගෙඩියක් රුපියල් 100යි. අඹ ගෙඩියක් රුපියල් x, පැපල් ගෙඩියක් රුපියල් 100යි. මට කියනවා අඹ ගෙඩියයි පැපල් ගෙඩියයි දාලා පාර්සල් 5ක් හදන්න. නේ? එහෙනම් මට කොච්චර වියදමක් යනවද කියලා බලන්න කියනවා. පාර්සල් 5ක් හදන්න කියනවා. එහෙනම් මම ඉස්සෙල්ලා බලන එක පාර්සලයකට කොච්චර වියදමක් යනවද කියලානේ. මෙන්න අඹ ගෙඩියක මිල x, පැපල් ගෙඩියක මිල 100යි. මේ විදිය පාර්සල් කීයක්ද? 5ක්. මම මෙහෙම නිකම් 5ෙන් ගුණ කරලා හරිද? නිකම් 5ෙන් ගුණ කරොත් හරිද? හරි. වරදින්න හේතුව මොකද්ද? මේ 5 දැන් ගුණ වෙලා තියෙන්නේ x උයි 5යි විතර. 100 සම්බන්ධ වෙලාද? නෑ. එතකොට අඹ ගෙඩි 5ක් විතරක් එනවා. පැපල් ගෙඩි එකක් විතරක් එනවා. වෙන්න බෑනේ වැඩේ. ඕකට තමයි අපි මේ වරහණක් දාගන්නේ. ඇයි? මුන් දෙන්නම ගුණ වෙන්න ඕන. 5 කියන එක නම් මෙයාටත් අදාළයි මෙයාටත් අදාළයි. තේරුණාද? අන්න ඔය වැඩේ. දැන් මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ ওই විදිය ගණන් එනවා විභාගෙදී. මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. බොරුවට මේ රැවටීමක් මෙතන. හරි. දැන් අපි බලමු මෙතන තියෙන සජාතීය පද සුළු කරගමු. මෙතන තියෙනවා 4යි 2යි එකතු වෙලානේ. මේ වරහණ ගැන හිතන්න එපා. 4 ඍණ 3ix ධන 2 සමානයි ඍණ 6යි. 4යි 2යි එකතු වෙලා කීයද?
6 ඍණ 3යි x සමානයි ඍණ 6. මෙයා ධන 2යි ධන 4යි. ධනයි ධනයි යාළුවෝ නම් උන් දෙන්න එකතු කරා තියෙන ලකුණම දැම්මනේ. දෙන්න යාළුවෝ 4යි 2යි 6යි ලකුණ දාන්න. දැන් බලන්න මෙතන තියෙන 6 ධන 6 මම මේ පැත්තට ගෙනියනවා ඍණ 6ක් විදියට. ධන 6 මම එහා පැත්තට ගෙනියනවා ඍණ 6ක්. ඔන්න දැන් අපේ අර යාළුවෝ කතන්දර එනවා හරි. ධන 6 මේ පැත්තට යනවා ඍණ 6ක්. දෙන්නගේ ලකුණු සමානයි එහෙනම් යාළුවෝ නම් දෙන්න එකතු වෙන්නයි ඕන. මෙතන ඉන්නවා මෙහෙම ඍණ 3යි x පාඩුවේ. දෙන්න එකතු වුණා 6යි 6යි 12යි ලකුණ ඒ ලකුණම තමයි. දෙන්න ගහගන්නේ මරාගන්නේ නැහැ. ඉතින් විකෘතියක් වෙන්නේ නැහැ හොඳ. දැන් මොකද වෙන්නේ? x ගුණ වෙලා තියෙන 3ෙන් නෙවෙයි උත්තර බලන්න ඍණ 3ෙන් තමයි ගුණ වෙන්නේ. හරිද? නිකන් 3ෙන් නෙවෙයි ගුණ වෙන්නේ ඍණ 3ෙන්. ඔය ලකුණු ගැන හොඳ අවධානයක් දෙන්න. බලන්න x ගුණ වෙලා තියෙනවා ඍණ 3ෙන්. එහෙනම් මම x බෙදනවා ඍණ 3ෙන්. එහෙම නැත්නම් මෙතන තියෙන ඍණ 3 ගුණ කිරීම නිතියන්නේ. එහා පැත්තට ගෙනියනවා බෙදීමක් විදියට. ඍණ 12 බෙදීම ඍණ 3. ඍණ 12 බෙදීම ඍණ 3. මට කියන්න දැන් බලන්න ඍණයි බෙදෙන්නේ. ඍණයි ගුණ කරාත් එකයි බෙදුවත් එකයි ලකුණු සමාන දෙකක් නම් ඒක ධන වෙනවානේ. ධන ලකුණු සමාන දෙකක් ගුණ කරා හෝ බෙදුවා. මම අර ගුණ කිරීම විතරයි කියලා දුන්නේ. බෙදීමත් එහෙම තමයි. හරිද? බෙදුවා ඍණයි එතකොට ඒක ධන වෙනවා. 12 3ෙන් බෙදුවම 4. x සමානයි 4. නිකමට දාලා බලන්න මේවට. x සමානයි 4. බලන්න. 4 වරක් 3 12යි. නේ? 4 ඍණ 12. ධන 2. 4ෙන් 12. 4යි මෙතන 6යි. ධනයි ධනමේ. ධන 4 ධන 2. ධන 6යි ඍණ 12යි. ධන 6යි ඍණ 12යි. ධන 6යි ඍණ 12යි. ලොක්කා කවුද 12. 12න් 6ක් 6යි. ලොක්කාගේ ලකුණ ඍණ ඔන්න ආව ඍණ 6. එහෙම අපිට උත්තරේ හරිද කියලා බලා ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන. y ඍණ 5 y ගෙන් 5ක් අඩු වෙලා ඊට පස්සේ දෙකෙන් බෙදිලා. y ගෙන් 5ක් අඩු වුණා. ඊට පස්සේ මොකද වුනේ දෙකෙන් බෙදිලා. නේ? y ගෙන් 5ක් අඩු වුණා ඊට පස්සේ දෙකෙන් බෙදුණා. මේ බෙදිච්ච දෙක එහා පැත්තට ගෙනියනවා මොකක් විදියටද? එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය ගුණ කිරීම. එකපාර ලියන්න දෙවරක් 3 6. ඊට පස්සේ මේ ඍණ 5 නැති කරන්න මේ පැත්තට ගෙනියනවා ධන 5ක් කරලා y. ඇයි 6 ධන 5. 6 ධන 5 කීයද? 11. y සමාන 11. ඊගමට ආදේශ කළා බලන්න. හරි. ඊට පස්සේ ඒට දෙකක් එකතු වෙලා 3ෙන් බෙදිලා. ඒක සමාන වෙලා 4ට. ඒට දෙකක් එකතු වුණා 3ෙන් බෙදුණා සමාන වුණා 4ට. ඊට පස්සේ දැන් බලන්න 3ෙන් බෙදිලා තියෙන්නේ බෙදිච්ච එක අපි එහා පැත්තට ඉන්නවා ගුණ කිරීමක් විදියට. ඒ ධන දෙක හැමම ඉන්නවා. 3 අරක් 4 12. මේ ධන දෙක එහා පැත්තට ඉන්නවා මොකක් විදියටද? ඍණ දෙකක් විදියට. ඒක වෙනවා උත්තරේ 10. හරි. හරි. සරල දේවල් ඔය විදිය ගන්න එනවා විභාගෙ. හරි. දැන් යනවා අපි ටිකෙන් ටික වැඩි වෙනවා වැඩි. හරි. ටිකෙන් ටික වැඩි වෙලා අපි හොඳ මට්ටමේ ගණන් වලට එනවා. දැනුම පොඩ්ඩයි, තියරි පොඩ්ඩයි, එක්ස්පීරියන්ස් එක ගන්න වැඩ ගොඩයි. හරි. තියරි පොඩ්ඩයි. එක්ස්පීරියන්ස් එක මම හොඳට දෙනවා මේකෙන්. ඒ කියන්නේ මේ ගණන් අපිට දැන් මේ සරල සමීකරණ අපිට හැමතැනම අහුවෙනවා. මොන ගාන හදන්න ගියත් අස්සවල් වලදී මේක එනවා. ජ්‍යාමිතිය ගණන් හදද්දිද හැම ගානකදීම මේ සරල සමීකරණ එනවා. හරි. බලන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? x ට එකක් එකතු වෙලා එයා ඉන්නේ යට. ඒ කියන්නේ හරය විදිහට. එයා ඉන්නේ හරය විදිහට. ලවේ ඉන්නවා දෙක. සමාන අයලු දෙකෙන් එකට. හරි. මෙතනත් වෙන්නේ දැන් අපි ඉස්සෙල්ලා x ධන එක තනි කරගන්න කලින් x තනි කරගන්න කලින් මෙන්න මේ වරහන තනි කරගෙන ඉන්නේ. කියන්නේ x ධන එක තනි කරගෙන ඉන්නේ. හරිද? x ධන එක තනි කරගෙන ඉමු. දැන් සමාන ලකුණෙන් දෙපැත්තේ ඉන්නේ මුන් දෙන්න විතරයි. මේවට ආයේ මොකුත් එකතු වෙලාවත් අඩු වෙලාවත් නැහැ.
උත්තට මතක තියාගන්න එකතු වෙලා හරි අඩු වෙලා හරි තිබ්බොත් මේ දේ කරන්න බෑ. අපි ඉස්සරහට ඒව ගණන් හදනවා. දැන් මේ දෙන්නා විතරනේ දෙක යට ඉන්නවා x ධන 1. එක පදයක්. x ධන 1 කියන්නේ මෙතන තියෙන එක පදයක්. එයා සම්පූර්ණ පදයක්. එහෙම ඉන්නවා එක පදයක්. හැබැයි මේකට මෙන්න මේ විදිය වෙලා තිබ්බොත් මේ විදිය වෙලා තිබ්බොත් මේ වැඩේ කරන්න බෑ. හරි මම කියලා දෙන්නම්. අපි දැන් ඉගෙනගෙන තියෙනවා ඉගෙනගෙන ඇති ඕගොල්ලෝ හරස් ගුණිතය කියලා එකක්. මම නිකන් කියලා දෙන්න. x ධන 2 බෙදීම 2 සමානයි තුනෙන් 4. තුනෙන් 4. x ධන x බෙදීම 2 සමානයි 3න් 4. හරිද? හරි. දැන් බලන්න. මෙතන මෙයාට සමානයි. මෙතන මොනවාවත් එකතු වෙලා අඩු වෙලා තියෙනවද මේ පැත්තට? මොකෝත් එකතු වෙලා අඩු වෙලා නැහැ. මේ වෙලේට අපිට පුළුවන් හරස් ගුණිතය ගෙනියන්න. හරස් ගුණිතය කියන එකේ තේරුම තමයි අරකම තමයි. ඒ කියන්නේ මේ පැත්තේ යට ඉන්න බෙදීමනේ. x බෙදීම 2. බෙදීම එහා පැත්තට ගෙනියනවා මොකක් විදියටද? ಗುಣ කිරීමක් විදියට. මේ පැත්තේ ඉන්න බෙදීම මේ පැත්තට ගේනවා ಗುಣ කිරීමක් විදියට. එහෙනම් මෙතන ಗುಣ කිරීම මෙහෙට එනවා. 3 ಗುಣ කිරීම x එනවා 3x සමානයි දෙවරක් 4 8යි. ඔතන වෙන්නේ අර වැඩේම තමයි. හරි. අර වැඩේම තමයි මම මුලින්ම කිව්ව වැඩේම තමයි. මේ බෙදීම දෙක නැති කරන්න මම මේ පැත්තට දෙකෙන් ಗುಣ කිරීමක් ගෙනාවා. ඒත් එක්කම මේ පැත්තට දෙකෙන් ಗುಣ වෙලා. මෙතන බෙදීම 3 නැති කරන්න මම මේ පැත්ත 3ෙන් ගුණ කරා මේ පැත්ත 3ෙන් ගුණ. ඒකට තමයි මේ කෙටියෙන් අපි පාවිච්චි කරේ. මම ඕන ඒකෙම කියලා දෙන්නම්. ඒක තියරියක් කියලා දෙන්නම්. x බෙදීම 2 සමානයි 4 බෙදීම 3. මෙයාගේ මේ ඉන්න බෙදීම නැති කරන්න මම බලෙන් ගෙනාවා දෙකක් මෙතනට. හරි. ඊට පස්සේ මෙයාගේ මේ පැත්තට ගෙනාවා නම් මේ පැත්තටත් ඒක ගේන්න ඕන. එතකොට මේ දෙකට මේ දෙක කැපුණා. x සමානයි 4 බෙදීම 3 ගුණ කිරීම 2. හරි. ඕනනම් මෙතන මේ උත්තරේ සුළු කරන්න පුළුවන්. මම අර ආපු විදිය පෙන්වන්න ඕනේ හින්දා තමයි මෙහෙම කරන්නේ. ඊට පස්සේ මේ මෙතන යට හිටපු 3 නැති කරන්න තමයි මම මේ දෙපැත්තටම 3ෙන් ගුණ කරේ. මේ තුනට මේ 3 කැපුණා. 3යි x සමානයි 8. මෙහෙම කර කර ඉන්න ඕනේ නැහැ. ඉතින් මෙතන නම් එකපාර ගන්න පුළුවන් x තනි වුණා නිකම්. මම මේ ආපු ක්‍රමේ පෙන්නන්නේ මේ ගාන හැටියට එනවා. දැන් මෙතන මේක තමයි පහසුම ක්‍රමය. මේ පැත්තේ ඉන්න බෙදීම එහා පැත්තට ගුණ කිරීම. මෙතන ඉන්න බෙදීම එහා පැත්තට ගුණ කිරීම. එහෙනම් මෙතන ඉන්න බෙදීම ආයෙ ගේනවා මෙතනට. මේ ගානේ හැටියට ඉතින් මෙහෙම ගෙනියන්න ඕනේ නැහැ. එයා එහෙම ඉතින් වැඩක් නැහැ. හරි. එක පියවරෙන් හදන්න පුළුවන් මේ ගාන. එතකොට x වෙනවා 8 බෙදීම 3. හැබැයි මෙතනදී අපි බලමු දෙ. මෙතන ඉන්නවා මේ x ධන 1. අපි x තනි කරගන්න කලින් x ධන 1 තනි කරගන්න. x තනි කරගන්න කලින් x ධන 1 තනි කරගන්න. මෙතන ඉන්න බෙදීම මේ පැත්තට ගෙනියන ಗುಣ කිරීමක්. මෙතන ඉන්න බෙදීම ගෙනියනවා මේ පැත්තට ಗುಣ කිරීමක්. දෙවරක් දෙක 4යි. මෙතන මේ එක් වතාවක් එක ಗುಣ කිරීම. ඕක එක ಗುಣ කිරීම කියලා ලියුවේ නැති වුණාට ඕනේ නැහැ. ඉතින් වැඩක් නැහැ. ඒ වුණාට මම ලියුවේ මෙතන වෙන ඉලක්කමක් තිබ්බොත් ඒක කරන්න ඕන. හරි වෙන ඉලක්කමක් තිබ්බොත් ඒක එකකින් ಗುಣ වෙන්න ඕන. එතකොට එනවා x ධන 1. x ධන 1 සමානයි. මෙතන එනවා එකෙන් ගුණ වුණත් ඒකම තමයි x ධන 1 සමානයි 4යි. දැන් කරදරයක් වෙලා ඉන්නේ ධන 1 මේ පැත්තට ගෙනවා ඍණ එකක් විදියට. එතකොට එනවා 4 ඍණ 1 3යි x තනි වුණා. x සමානයි 3. x සමානයි 3. හරි. දැන් බලන්න මෙතන තියෙන්නේ වීජීය භාග. හරි වීජීය භාග. වීජීය හරි මොන හරි භාග මේ ඇවිල්ලා 6 වසර. හරි භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි තිබ්බොත් අත්‍යවශ්‍ය කරුණක් තියෙනවා. අත්‍යවශ්‍ය දෙයක් ඒකේ වෙන්න ඕනේ දේ එකතු කරන්න හරි අඩු කරන්න හරි තිබ්බොත් හරය සමාන වෙන්න ඕනේ. දැන් මේ දෙන්නගේ හරය සමානද? හරය සමාන නැහැ. මෙයාගේ x ඉන්නවා මෙයාගෙත් x ඉන්නවා. එහෙනම් එතන අවුලක් නැහැ.
x ලා දෙන්නෙක් ඉන්න අවුලක් නැහැ. හැබැයි මෙයාගේ ඉන්නේ 2 මෙයාගේ ඉන්නේ 5 නේ 2 ඉන්නේ 5 ඉන්නේ. අපිට 2 5 කරන්න පුළුවන්ද? 5 2 කරන්න පුළුවන්ද? බෑනේ. දිනව 5 2 කරන්නත් බෑ 2 5 කරන්නත් බෑ. ඒ වෙලේට අපි මොකද්ද කරන්නේ? මෙයාගේ හරය මෙයාගේ හරයෙන් ගුණ කරනවා. මෙයාගේ හරය මෙයාගේ හරයෙන් ගුණ කරනවා. හරය විතර ගුණ කරලා හරිද? දැන් පොඩි කාලේ මතකනේ තුල්ලේ භාග ලියනවානේ. දෙකෙන් එකට තුල්ලේ භාගයක් ලියන්න කිව්වොත් ඕගොල්ලෝ කොහොමද ගන්නෙ? හරයයි ලවයයි දෙකම තමයි එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්නේ. සමානයි 4න් 1. ඒ වැඩේ තමයි වෙන්නේ මේ චූටි කාලේ කරපු දේවල් මෙතනදී පාවිච්චි වෙනවා. ඔය මහ ලොකු දෙයක් නෑ මේකේ. හරි. දැන් බලන්න. 5x දාන 5x උඩ දෙන්නේ 1 නේ. 5 ගුණ කරනවා දෙකෙන්. 5 ගුණ කර ගන්නවා දෙකෙන්. දැන් බලන්න. ඒවා හිතෙන් ගන්න හරි. හිතෙන් ගන්න. 5x දෙකෙන් ගුණ කරගත්තම 10x. හරය විතරක් ගුණ කරලා හරියන්නේ නැහැ. ලවයත් ගුණ වෙන්න ඕන 2යි. ඍණ. මෙතන 2x නේ. 2x උත් ගුණ වෙන්න ඕන කීයද දැන්? 5යි. ඕවා පොඩි සරල දේවල්. 10යි x. එහෙනම් මෙතන 1 5න් ගුණ වුණාම 5යි. මෙතන සමාන වෙනවා 1ට. දැන් හරය සමානයි. හරය සමානයි නම් පොදු හරය 10යි x. ලවයන් දෙක අඩු කරනවා. ලවයන් දෙක සුළු කරනවා. සමානයි 1. දැන් බලන්න. 2 ඍණ 5. අන්න මතක් කරන්න යාළුවෝ හතුරුද? ධන 2 ඍණ 5. ධන 2 ඍණ 5. යාළුවෝ නෙමෙයි හතුරෝ. එතකොට මොකද වෙන්නේ? ලොකු එකාගෙන් පොඩි එක්කෙනා තමයි අඩු වෙන්නේ. ලොකු එකා ගිහිල්ලා පොඩි එකාට ගන්නවා. 5න් 2ක් 3යි. යට තියෙනවා. මෙතන දැන් ලකුණ මොකක්ද දෙන්නේ? ඍණ. ඇයි ලොකු එක්කෙනාගේ ලකුණ ඍණ. 10යි x සමානයි 1යි. නේ 10x සමානයි 1යි. දැන් අපි මෙතන මේ x ඉන්නේ යට නේ බෙදීමක් විදියට. ඌව මේ පැත්තට ගෙනියන්න පුළුවන් අපිට ගුණ කිරීමක් විදියට. එහෙනම් අවුලක්ම නැහැ වැඩේනේ. ඍණ 3 බෙදීම 10. මේ x එහා පැත්තට ගෙනිච්චා. x සමානයි ඍණ 3 බෙදීම 10. x සමානයි ඍණ 3 බෙදීම 10. හරි. දැන් බලන්න. මෙතන ඔය වැඩේ වෙන්න බෑ. මෙතන ඔය වැඩේ කරන්න බෑ. x බෙදීම 5 අඩු කිරීම එකක් ඉන්නවනේ. අඩු කිරීම එකක් ඉන්නවා. දැන් මාර්ගයේසද x 5න් බෙදිලා මේ අඩු කිරීම එක හිටියේ නැත්නම් මේ කෙලින්ම 5 එහා පැත්තේ නිච්ච x ට උත්තරේ ගන්න තිබ්බා. ඉතින් අපි ඒ අඩු කිරීම එක නැති කරන්න යමුකෝ. නේ? x 5න් බෙදිලා එකක් අඩු වෙලා. ඉතින් ඒ අඩු කිරීම එක නැති කරන්න මොකද ගන්න? x බෙදීම 5 මේ ඍණ එක එහා පැත්තට අරන් යනවා ධන එකක් විදියට ඉතුරු වෙනවා 3. මෙතන තියෙන 5 මේ පැත්තට ඉන්නවා ගුණ කිරීමක් විදියට ඊයද 15යි. 15යි. හරි. දැන් බලන්න. දැන් මෙතන අවුලක් තියෙනවා. 4x ධන එකෙන් බෙදිලා 3x ඍණ එකෙන් බෙදිලා 4x ධන එකෙන් බෙදිලා 3x ඍණ එකෙන් බෙදිලා. ඉතින් අපිට පේනවා මෙතන මේ යාලට මොකක්වත් එකතු වෙලා අඩු වෙලා නැහැ. මෙයාලා තනි පදයක්. මේ සෙට් එක තනි පදයක්. x ට මේව වුණාට මෙයාලා දෙන්න තනි පදයක්. මේවට කවුරුත් වෙන වෙනම එකතු වෙලා නැහැ නේ පැත්තකින් ඇවිල්ලා කොහෙන්ද. එහෙනම් අපිට පුළුවන් හරස් ගුණිතය ඒ විදිහට ප්‍රතිමාරු කරගන්න. දැන් හිතන්න දෙනිකව හරි. මෙතන ඉන්න බෙදීම x ධන එක බෙදීමක් විදිහට ඉන්නේ එහා ගෙනියනවා ගුණ කිරීමක් විදිහට එහාට. x ඍණ එක බෙදීමක් විදිහට ඉන්නේ එහා ගෙනියනවා ගුණ කිරීමක් විදිහට එහාට. හරි ගුණ කරමු අපි. 4 වතාවක් මං ඇයි මේ වරහණක් දාගත්තේ කහනවට දත. අත කහනවට මේ වරහණක් දාගත්තේ. ඇයි මේ 4 කියන කෙනා නිකම්ම x ඍණ එකෙන් ගුණ වෙලා හරියන්නේ නැහැ. දෙන්නටම අදාළයි 4. ඒ නිසා x ඍණ 1 ඒ දෙන්නටම අදාළ හින්දා තමයි මම මේ වරහණක් දාගත්තේ. x ඍණ 1 x ඍණ 1 සමානයි 3 වතාවක් x ධන 1. හරි ඔන්න දැන් අපි ආවත් තැනකට. දැන් අපි වරහන් ඉවත් කරගමු. වරහන් ඉවත් කරගද්දී මේ දෙන්න ගුණ වෙනවා. ඉස්සලා බලන්නේ ලකුණ දිහා බලන්න.
මෙයා ධනයි ධනයි ගුණ කරොත් ඒ කියන්නේ එකම ලකුණු ධනයි ගුණ කරොත් එන උත්තරේ ධනයි. 4 වතාවක් x එනවා 4x. ඊට පස්සේ ආයෙ මෙයත් ගුණ කරගන්නවා. ඉස්සල බලන්න ලකුණ ධනයි ඍණයි ලකුණු අසමානයි. එහෙනම් එන උත්තරේ ඍණයි. 4ක් 1 4යි. සමානයි. දැන් බලන්න ලකුණු දිහා බලන්න. ධන ගුණ කරොත් ලකුණු එන්න ඕන ධන. 3 ගුණ කිරීම x එනවා 3x. ඊට පස්සේ මෙතන බලන්න 3 වතාවක් 1 3යි. හරි. දැන් බලන්න දැන් අපි මේ x ඉන්න සෙට් එක පැත්තකට ගෙනාවා. පූර්ණ සංඛ්‍යා සෙට් එක තව පැත්තකට ගෙනියමු. හරි. x ඉන්නේ මේ පැත්තේ ඉන්න 3x මම මෙහෙට ගේනවා. මෙතන ඉන්නේ ධන විදිහට නම් මේ පැත්තට එද්දි ඍණ වෙනවා කෙලින්මනේ. 4x ඍණ 3x. මෙතන හිටපු ඍණ 4 මේ පැත්තට ගෙනියනවා. ධන 4ක් විදිහට එතකොට එනවා 4යි. දැන් අන්න ආය ආවා මේ ධන 4x ඍණ 3x. ධන 4යි ඍණ 3යි. ධන 4යි ඍණ 3යි. ලකුණු අසමානයි. එහෙනම් මුන් දෙන හතුරෝ ලොකු එකා ගිහලා පොඩි එකාට ගැහුවානේ. 4න් 3ක් 1යි 1x කියලා දාන්න නැති ඉඳලා ලකුණ ධනනේ ධන x. එහෙනම් x සමානයි කීයද? 7යි. x සමානයි 7යි. දැන් බලමු මේ තවත් මේ විදියම ගානක් වගේ. හරි? තවත් මේ විදියම ගාන. දැන් මොකද කරන්නේ? ඒ 3 බෙදිලා 2x ගිනින්. 1 බෙදිලා 2x ඍණ 3. මෙහෙට ගිනිච්ච ගුණ කිරීම විදියට. ගුණ කිරීම විදියට ගිනිච්ච. හරි. 3 වතාවක් මෙතන වරහන දාලම තියෙන නිසා හොඳයි. නැත්තම් වරහනක් දාගන්න ඕන අනිවාර්යයෙන්. ඇයි? ඍණ 3යි 2x උයි දෙකම ගුණ වෙනවා. ඍණ 3 සමානයි. එක් වතාවක් 2x කියන්නේ 2යි. දැන් වරහන් ඉවත් කරගමු. බැලුවා ලකුණු දිහා ධනයි මේ පියවර ටික අනුගමනය කරන්න. ඔයාලා ගාන හදද්දි මම මේ කියපු ටික හිතෙන් කියවන්න. ලකුණ. ඔය ලකුණු වලින් තමයි කට්ටිය වරද්ද ගන්න. හරි? ධනයි ගුණ කරොත් ධනයි 3 වරක් 2 6යි. x ගුණ කරාම xමයි. මෙතන ධනයි ඍණයි ලකුණු අසමානයි. එහෙනම් උණු උත්තරේ ඍණ වෙන්න ඕන. 3 වරක් 3 9යි. සමානයි 2x. දැන් බලන්න මේ ධන 2x මෙහෙට ගේනවා ඍණ 2x විදියට. මේ ඍණ 9 මෙහෙට ගෙනියනවා ධන 9ක් විදියට. 6x ඍණ 2x එනවා 4x. මෙතන එනවා 9 නේ. එහෙනම් x සමානයි 9 බෙදීම 4. x සමානයි 9 බෙදීම 4යි. හරි. දැන් බලන්න. දැන් මෙහෙම වැඩක් තියෙන්නේ. දැන් තියෙන්නේ VG භාග දෙකක් එකතු කරන්න. VG භාග දෙකක් එකතු කරන්න. VG භාග හරි මොන භාග හරි කමන්නේ එකතු කරන්න හෝ අඩු කරන්න තිබ්බොත් මොකද වෙන්න ඕන? හරය සමාන වෙන්න ඕනේ. දැන් හරය සමානද? මෙයා ගාව x ධන දෙකක් තියෙනවා. ඌ ගාවත් x ධන දෙකක් තියෙනවා. එහෙනම් අපේ වැඩේ ලේසි. මෙයා ගාව x ධන දෙකක් තියෙනවා. මෙයා ගාව x ධන දෙකක් තියෙනවා. වැඩේ ලේසිනේ. හැබැයි මෙතන දෙකක් තියෙනවා. මෙතන නෑ. ඉතින් අපිට බැරිද මෙතන බලෙන් දෙකක් ගේන්න? තුල්ල භාග ඉගෙන ගත්ත ඒවට තමයිනේ. මෙතන බලෙන් මම දෙකක් කරගන්නවානේ. 2යි x ධන 2. මං හරයට විතරක් බලෙන් දෙකක් ගෙනල්ලා හරියද? හරයට විතරක් හරියන්නේ නැහැ. එහෙනම් උඩ ඉන්න ලවයක් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. දෙවරක් 2 කීයද? 4. ධන 1 යට 2යි x ධන 2 සමානයි 1යි. අම්මලස දැන් හරය සමානයි. කෙලින්ම අපි පොදු හරය විදිහට ලියාගත්තා 2 වතාවක් x ධන 2. උඩ තියෙන ලවයන් දෙක සුළු කරා 4 ධන 1 කීයද? 4යි 1යි 5යි. සමානයි 1යි. දැන් මම මේ x ධන 2 කියන එක නා. හරි. එහෙම නැත්නම් මම මේකම අරන් යනවා මෙහෙට. ඕකම අරන් ගියා එහා පැත්තට. එතකොට එනවා 5 සමානයි දෙවතාවක් x ධන 2. 5 සමානයි දෙවතාවක් x ධන 2. දැන් මම කරන වැඩේ වරහන ඉවත් කරනවා. මෙතන මොකද්ද කරන්නේ? වරහන ඉවත් කරනවා. වරහන ඉවත් කරනවා කියන්නේ මොකද්ද? මුන් දෙන්න ಗುಣ කරගන්නවානේ. ලකුණු දිහා බලන්නේ දෙන්නම ධනයි. දෙන්නම ධනයි නම් මෙතන ධනමයි එන්නේ. දෙවතාවක් x 2යි x. ආය බලන්න ලකුණු දිහා ධනයි ගුණ කරොත් ධනයි දෙවරක් 2 4යි. ධන 4 සමානයි 5යි. දැන් මොකද කරන්නේ? මේ ධන 4 මෙහෙට ගේනවා ඍණ 4ක් විදියට.
එතකොට එනවා 1 සමානයි 2x. මේ ධන 4 මෙහෙට ගෙනාවා ඍණ 4. 5 ඍණ 4. යාළුවෝද හතුරුද? හතුරෝ. ධන 5 ඍණ 4 නේ. ලොකු එකනාගේ පොඩි එකනා අඩු කරාම 1යි. ලකුණ ලොකු එකනාගේ ලකුණ ධන හින්දා ධන 1යි. දැන් මොකද්ද වෙන්නේ මේ x තනි කරගන්න මේක දෙකෙන් බෙදුවම කීයද? 2න් 1යි. හරි. මම අපරාධ මේක නේ. කවන්න. මේ කැලේ විතර යනවා කන්ති. අපරාධ කරනවා. හරි ලියා ගන්න එහෙම ගාන මම වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගාන හදා ගන්න. හරි මම ගියාට ඔයගොල්ලෝ යන්න ඕනේ නැහැ. වීඩියෝ එක පෝස්ට් කරා වෙලාව තියෙනවා. ඉමීට හදන්න. තව මම ගණන් දානවා මම PDF එක දානවා. දැන් අද මම සරල සමීකරණ කරනවා. ඊට පස්සේ ආයෙ පුළුවන් වුණොත් මේ අද හරි අද වෙද්දි ආයෙ හෙට වෙද්දි දානවා මේ සමගාමී සමීකරණ. ඊට පස්සේ වර්ගජ සමීකරණ ඔය ඔක්කොම යනවා. සරල සමීකරණ, සමගාමී සමීකරණ, ඊට පස්සේ වර්ගජ සමීකරණ. ඔය ඔක්කොම ඉවර කරලා වර්ග පූර්ණය ඔය මුළු ඔක්කොම ඉවර කරනවා. හරි එකම ටියුට් එකට තමයි ඔක අදාළ. මේ දවසක් ඇතුළත මම ඔය ඔක්කොම ටික දානවා. ඒ ටික බලලා ඒකේ ගණන් තියෙනවා ඕන තරම්. මාත් හදනවා මෙතන ගණන්. ඒ විදිහට හදලා මේක ප්‍රැක්ටිස් වෙනවා. සිද්ධාන්තය දෙනවා මම හොඳටම. සිද්ධාන්තය 100%ක් නිවැරදිව දෙනවා. හරි 100%ක් නිවැරදිව කෙටි ක්‍රම වලින් දෙනවා සිද්ධාන්තය. ඒක ඔළුවට දාගෙන දැන් අපි ආපු මට්ටම දැක්කා නිකන්. මෙව්ව තමයි විභාගෙට එන්නේ. මේ විදිහ ගානක් ඒ විභාගෙට. ඉතින් ඕකක් හදාගන්න දැන් ඉතින් සිද්ධාන්ත දන්නවනේ. හරි කරගෙන යනවා. දැන් බලන්න භාග දෙකක් තියෙන්නේ වීජ්‍ය භාග එකතු කරන්න තියෙන්නේ. භාග දෙකක් එකතු ගන්න නම් හරිය සමාන වෙන්න වෙනවා. මොකද කරන්නේ? මෙයාගේ ඒ ධන එක මෙයාගේ ඒ ධන එක. නේ? ඒ ධන එක ඒ ධන එක. හැබැයි මෙයාගේ දෙකක් තියෙනවා මෙයාගේ දෙකක් නැහැ. එහෙනම් අපි බලෙන් දෙකක් ගෙවුනේ. පහවතාව මෙතන 2යි. ඒ ධන එක. ධන දෙවතාවක් ඒ ධන එක. හරය විතරක් දෙකෙන් ගුණ කරලා හරියන්නේ නැහැ. අපි ලාභයත් ගුණ කරන්න ඕනේ. සමානයි 3යි. දැන් බලන්න දෙන්නගේ හරය සමානයි නම් අපි පොදු හරයක් විදිහට ලියාගත්තා. ඒ ධන 1. 5 ධන 2 සමානයි 3යි. දැන් බලන්න 7යි. නේ 7යි. 5යි 2යි 7යි. දෙවතාවක් ඒ ධන 1 සමානයි 3යි. දැන් මම මේ සෙට් එකම අරන් යනවා මෙහෙට. හරිද? මේ සෙට් එකම මම අරන් යනවා මෙහෙට ගුණ කිරීමක් විදියට. බලන්න. දැන් බලන්න 2 ගුණ කිරීම 3 නේ. මේ පැත්තට ගෙනියනවා කියන්නේ මොකද්ද? 3 2කින් ගුණ වෙලානේ. ඒක එකපාර ලියා ගන්න පුළුවන් ඕන. 2 වරක් 3 6යි කියලා ලියා ගන්න පුළුවන්. මම ඒක කරලා පෙන්නනවා කොහොමද උනේ කියලා. දෙවතාවක් ඒ ධන 1. දැන් මේ 3 2කින් ගුණ වෙලානේ. එහෙනම් කීයද? 6යි ඒ ධන 1. සමානයි 7යි. දැන් අපි මේ වරහන ඉවත් කරගමුනේ. මේ වරහන ඉවත් කරගමු. 6යි ලකුණු දිහා බලන්න දෙන්නම ධනයි ධනයි. එහෙනම් එන්න ඕන ලකුණ ධනයි. මෙතන බලන්න 6 වතාවක් 1 ධනයි ධනයි එන්න ඕන ලකුණ ධන මෙතන 6. 7යි. මේ ධන 6 මෙහෙට කියනවා ඍණ 6ක් විදියට. එතකොට 7න් ඍණ 6 4 ඍණ 6 කීයද? 1යි. 6යි. ඒ සමානයි 1 බෙදීම 6යි. ඇයි මෙතන හිටපු ගුණ කිරීම මේ පැත්තට ගෙනා බෙදීමක් විදියට. හරි. දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. හරි. දැන් බලන්න මෙතනත් x ඉන්න සෙට් එකක් ඉන්නවා. සමාන ලකුණේ මේ පැත්තෙත් x ඉන්න සෙට් එකක් ඉන්නවා. හැබැයි මෙතන මේ වෙන වැඩක් වෙලා දිනවා මෙයා වදයක් වෙලානේ. මේ ඍණ මෙයා හිටියේ නැහැ කියලා හිතමුකෝ. මෙයා හිටියේ නැත්තම් මේක මෙහෙන් ගුණ කරා මේක මෙහෙන් ගුණ කරා ගන්න තිබ්බනේ. හිටියේ නැත්තම් අපිට ගුණ කරලා ගන්න තිබ්බා. දැන් ඉන්නවා. ඉන්නවා නම් මොකද කරන්න ඕනේ? ඌව නැති කරගන්න. හරිද? නැති කරගන්න. මෙතන වෙන්නේ මෙහිමයි වැඩි. අපිට දැන් මේ x ඉන්න සෙට් එක දෙපැත්තක තියාගන්න බෑනේ. x ඉන්න x තනි කරගන්න නම් x එක පැත්තකට ගේන්න බෑ ඔක්කොටම ගන්න. යාව තනි කරගන්න නම් දෙපැත්තේ දීලා හරියන්නේ නැහැ. දෙන්න එක තැනකට ගේන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ ඉන්න සෙට් එක ඔක්කොම මෙහෙට ගේනවා ධන විදියට. මෙයා ධන විදියට නින්නේ.
ඒ සෙට් එකම කියනවා මේට ඍණ විදියට. මෙතන මේ ඉන්න ඍණ සෙට් එකම ගෙනියනවා එහා පැත්තට ධන විදියට. තේරුණාද? මෙන්න මේ සෙට් එකෙන් මේක අඩු වෙලා මේකට සමානයිලු. මෙයා ධන, මෙයා ඍණ, මෙයා ධන. මුන් සෙට් එකම මම මේ පැත්තට ගෙනියනවා ඍණ විදියට. හරි. 5 වතාවක් 3x ඍණ 5. මේ සෙට් එක මම ගෙනියනවා මෙහෙම ඍණ. දෙවතාවක් 3x ඍණ 5. සමානයි මෙන්න මේ ඍණ සෙට් එක එහා පැත්තට ගෙනියනවා ධන විදියටනේ. 4න් 3. හරි. දැන් බලන්න වැඩේ ලේසි අපිට ආයේ කිසි අවුලක් නැහැ. 3x ඍණ 5 3x ඍණ 5 හරයන් සමානයි. එහෙනම් මම පොදු හරය විදියට ලියාගත්තානේ. 3x ඍණ 5 5න් 2ක් අඩු කරා. හරය සමානයි 9න් 2 අඩු කරා. 5 ඍණ 2 කීයද? 3යි. 3 බෙදීම 4යි. දැන් මොකද කරන්නේ? මේ පැත්තේ තියෙන ඒවා මෙහෙට ගෙනියනවා ගුණ කිරීම විදියට. මේ පැත්තේ තියෙන ඒවා මෙහෙට ගෙනියනවා ගුණ කිරීම විදියට. මම තව පොඩි වැඩක් කරගන්නවා. මට මේ මෙතන 3යි මෙතන 3යි ඉන්නවනේ. නේ? 3යි 3යි ඉන්නවා. මට එහෙනම් පුළුවන් මේ තුනත් මෙහෙට ගෙනාවොත් මේ 3යි මේ 3යි බෙදා ගන්න පුළුවන්. අපි බලමු එහෙම කියලා. හරි. තේරුම් නැත්නම් බලන්න මොකද කරන්නේ. බලන්න 4 වරක් 3 මේක මෙහෙට ගෙනිච්ච 4 වරක් 3 12. සමානයි. මෙතන හිටපු 3 ඔහොම මම කරලා පෙන්නන්නකො මොකද උනේ කියලා. 3x ඍණ 5. හරිද? දැන් මට පේනවා 12යි 3යි. මුන් දෙන්නම 3ෙන් බෙදෙනවා. එහෙනම් මම මෙතන ඉන්න ගුණ කිරීම මේ පැත්තට ගෙනවා බෙදීමක් විදියට. 12 බෙදීම 3. 3x ඍණ 5යි. 12 3ෙන් බෙදුනම 4යි. මෙතන එනවා 3x ඍණ 5. මේ ඍණ 5 මේට ගේනවා ධන 5ක් විදියට 4 ධන 5 9යි 3යි x. මේ 3ෙන් බෙදුනම x තනි කරගන්න මේ 3ෙන් බෙදුනම 3 x සමානයි 3. හරි. දැන් බලන්න ටිකක් වෙනස් කරා. වෙනස් කියන්නේ ඔක අමාරු නෑ. අපි කෙමෙන් මේ වරහන් ටික ඉවත් කරලා මම මෝඩ ගානක් මේ කිසි තේරුමක් නැති ගානක් මේ බොරුවට බය කරන්න දුන්නේ. බලන්න 4x ඍණ 2 සම්පූර්ණයෙන්ම ගුණ වෙලා දෙකෙන් එකකින් ඊට පස්සේ ඍණ 2 ධන 3 ඒක සම්පූර්ණයෙන්ම ගුණ වෙලා දෙකෙන් ඊට පස්සේ 3x ආයි එකතු වෙනවා. හරි. දැන් අපි ටික ටික මේක දිගහැරගමු. දැන් මෙතන මේ ඍණ 2යි ධන 3යි. මෙතන මේ තේරුමක් ඇති වැඩක්ද තියෙන්නේ මේ දෙන්නයි වෙනම ඉන්නේ. මේ දෙන්න වෙනම ඉන්න ඕනේ දෙන්නේ නෙවෙයි. මේ දෙන්න එකතු කරගන්න පුළුවන්. අපිට සුළු කරගන්න පුළුවන්. ගුණ කිරීමකින් සම්බන්ධ වෙලා නැහැ. දෙකක් අඩු වෙලා තුනක් එකතු වෙනවා. එහෙනම් එතන අපිට ලියා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි එතන ලියාගෙන ඉමු. 3x ධන දෙවතාවක් 2න් 1යි 4x ඍණ 2. ඍණ 2 ධන 3 එනවා ධන 1ක් සමානයි 7. හරිද? හරි. ඊට පස්සේ තව වැඩක් කරන්න පුළුවන්. මේ මුන් දෙන්නව දැක්කම අපිට දෙයක් පේන්න ඕනේ. මොකක්ද? මෙයා 4 මෙයා ඍණ 2. 4 ඍණ 2 දෙන්නට පොදු සාධකයක් විදිහට දෙකක් අපිට වරහණකින් එළියට ගන්න බැරිද? දැන් මෙහෙම බලන්න. 3x ධන 6. මම මෙව්වා ආයෙ කරනවා. හරි. බීජ ගණිතයට මම ටියුට් එකක් හදලා දෙන්නේ වෙනම. ඒක හරහා මේ බීජ ගණිතය ආයෙ කරනවා. මම මේ අද සමීකරණ ගත්තේ නිකන් ඔයගොල්ලන්ට අද දැනුවත් කිරීමක් වගේ යන්න මේ වැඩේ යන්නේ කොහොමද කියලා. හරි. බලන්න. හැම දෙයක්ම ආයෙ කරනවා. දැන් බලන්න. 3x ධන 6. මෙතනින් පොදුවට ගන්න පුළුවන් 3ක් එළියට ගත්තම මෙතන ඉතිරි වෙන්නේ x. ඇයි ඒ? 3 ගුණ කිරීම x නේ 3x කියන්නේ. නේ 3 ගුණ කිරීම x තමයි 3x කියන්නේ. මෙතනින් ගන්නවා මම පොදුවට 3ක්. එතකොට මෙතන එන්නේ 2ක්. ඇයි ඒ? 6 සමානයි 3 වතාවක් 2. 6 සමානයි 3 වතාවක් 2. 3ක් එළියට ගත්තම මෙතන 2යි. නේ? නිකමට සුළු කරලා මේක මේ වරහන් ඉවත් කරලා බලමු මේක එනවද කියලා.
මේ දෙන්න ගුණග්‍රාම 3x මේ දෙන්න ගුණග්‍රාම 6යි. හරිනේ? ආවා. අන්න ඔය වැඩේ තමයි මෙතනදිත් වෙන්නේ. ඔය වැඩේ තමයි මෙතනදිත් වෙන්නේ. බලන්න. 3x ධන 2 දෙකෙන් එක මම මේ දෙන්නගෙන්ම ගන්නවා දෙකක් එළියට ಗುಣ කිරීම 4x කින් දෙකක් ගත්තොත් 4 හැදුනේ දෙවරක් දෙකෙන් එහෙනම් මෙතන 2x ඍණ දෙකෙන් දෙකක් එළියට ගත්තොත් ඍණ දෙවරක් එක 2යි එහෙනම් 1 ධන 1 සමානයි 7 දැන් ඉතින් මේ දැක්කම පේන්නේ වෙන්නේ දෙකෙන් ගුණ වෙලා දෙකෙන් බෙදලා එහෙනම් මේ දෙකට මේ දෙක කැපෙනවා ඊට පස්සේ මේ වරහන් ඇතුලේ තියෙන ඒවා බලමු 3x ධන දෙවතාවක් දැන් මේ වරහනක් වෙයි වැඩක් නැහැ අපිට 2x ඍණ 1 ධන 1 සමානයි 7යි ඍණ 1යි ධන 1යි උත්තරේ බිංදුව වෙලා යනවා මතකනේ හතුරු ධන 1 හතුරු ඍණ 1 උන් දෙන්න ගහගෙන කොටාගෙන බිංදුව වෙලා යනවා 3x ධන දෙවතාවක් මෙතන බිංදුව වෙලා යනවා මෙතන ಗುಣ කිරීම 2x නේ මේ වරහන් කියන්නේ මොකද්ද ಗುಣ කිරීම 2x එහෙනම් මෙතන එනවා මේක සමානයි 7යි 3x ධන දෙවතාවක් දෙවරක් දෙක 4යි 4යි සමානයි 7යි දැන් එනවා 3x ධන 4x එනවා 7යි x සමානයි 7යි x සමානයි එහෙනම් කීයද 1යි මේ 7 මෙහෙම බෙදී ගියාම 7 බෙදීම 7 කීයද 1යි නේ 7 බෙදීම 7 1යි හරි ඊළඟ වීඩියෝ එකෙන් අපි ගේන සමගාමී සමීකරණ හරි සමගාමී සමීකරණ තමයි ගේන්නේ අදට ඔය සරල සමීකරණ ඔය ඇති මම දාන ටියුට් එකේ තව ගණන් තියෙනවා තනියෙන් ප්‍රැක්ටිස් වෙන්න හදන්න මේ විභාගයට එන්න පුළුවන් හැම රටාවකින්ම ගණන් හදලා තියෙනවා කියන්නේ තාර්කිකව එන්න පුළුවන් හැම විදිහටම හදලා තියෙන්නේ තියේදී හොඳටම දීලා හදලා තියෙන්නේ මේවත් එක්ක ප්‍රැක්ටිස් වෙන්න මේවා ප්‍රැක්ටිස් වෙන්න ලකුණු මට්ටම් ඉහළ යන විදිහ ඔයාලටත් හිතා ගන්න බැරි වෙයි. පේපර් එකක් ගත්තම මේවා පුළුවන් කියන්නේ ඔයාලට හිතා ගන්න බැරි වෙයි මේ ගණන් මං අඩේ මේව හදනවද කියලාවත් හිතා ගන්න බැරි වෙයි. ඒ කියන්නේ කලින් හිටපු මට්ටමයි. ඒ කියන්නේ ලකුණු දැන් 20ට අඩුයි කියලා හිතන්න ඕන තරම් ළමයි ඉන්නවන්නේ. කොච්චර ෆේල් වෙනවද ලංකාවේ? 20ට අඩුයි කියලා ඉන්නවා කියලා හිතන්න. බය වෙන්න එපා. ගොඩ දා ගන්න පුළුවන් මාස 4යි. මාස 4ක් තව තියෙනවා. හැබැයි භාවනාවක් වගේ එක දිගට ඉන්න ඕනේ. ෆෝන් එකේ එක දිගට එක වෙලාවෙ දැන් මම කරන ටිකේ හරියට ඉන්න. ඊට පස්සේ තමන් ෆ්‍රී ටයිම් එකක් හදාගෙන තමන්ගේ අනිත් වැඩ කරගන්න. ඒ කරන වෙලාවට කරන දේ කරන්න. දැන් අපි ඉස්සරහට පේපර් ඩිස්කෂන් කරනවා, පේපර්ස් ලියවනවා, ටයිම් තියලා ඒ විදිහට වැඩ සෑහෙන වැඩ තොගයක් යනවා මේක ඇතුලේ. ඒ නිසා බය වෙන්න එපා. මාත් එක්ක හරියට ගියොත් මම වගකීම ගන්නවා. මේක ෆේල් වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ව ගොඩ දාන්න. හරි? ඒ කියන්නේ හරියට වැඩ කරොත් ලකුණු 20ට අඩුවෙන් හිටියත් ඒකට යන්න පුළුවන් මට්ටමකට මම ගේනවා. හරි අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. මම තව වීඩියෝ එකක් ගේන්නම්. ඉස්සරහට ඕම වීඩියෝ ටිකක් වැටෙනවා.